තෙරුවන් සරණයි සියලු දෙනාටම ධර්මාලෝකයේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ සෝමාවතී සෑරඳුන් වඳින්න අద్භූත පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳව. ඉතින් ඔබ දන්නවා මේ සෝමාවතී චෛත්‍යය අසල බොහෝ කාලයක පටන් යම් යම් අద్භූත සිදුවීම් සිදු වෙනවා. එක එක එළි එක පියාඹන පීරිසි වස්තුන් වැනි දේ දර්ශනය වෙලා තිනවා. ඉතින් ඔබටත් චෛත්‍යරාජන් වහන්සේ වඳ පුදා ගන්න ගිය අවස්ථාවකදී දැක බලා ගන්න පුළුවන් ඒ චෛත්‍යරාජන් වහන්සේ අසල මේවා ජනතාවට දැක බලා ගන්න මේ ඡායාරූප ප්‍රදර්ශනය කරලා තිනවා. ඉතින් මේකත් මේ අවුරුදු 10කට පමණ කලින් සිදුවෙච්ච සිදුවීමක්. ඉතින් මේ සිදුවීම සිදු වෙන්නේ ඇත්තටම කප්රුක පූජාවක් පවත්වන අවස්ථාවකදී මේ කප්රුක පූජාව පවතින අවස්ථාවේදී එහි සිටි පිරිසට යම්කිසි පියාඹන පීරිසියක් වැනි වස්තුවක් මේ චෛත්‍යරාජන් වහන්සේ ඉහළින් දර්ශනය වෙලා තිනවා. ඒ පියාඹන පීරිසිය මේ චෛත්‍යරාජන් වහන්සේ ඉහළ අහසේ පියාසර කරලා චෛත්‍යරාජන් වහන්සේ අසලින් ගමන් කරලා තිනවා. ඉන් අනතුරු එහි ඒ පියාඹන පීරිසියෙන් අදෘශ්‍යමාන පුද්ගලින් දෙදෙනෙක් පියාඹන පීරිසියෙන් ඉඳන් බැහැලා චෛත්‍යයට පැත්තට ඇවිල්ලා චෛත්‍යය වැඳ පුදාගෙන මළුව පැත්තට ගිහිල්ලා තිනවා. මේ එක්කෙනෙකුගේ හිස් කීපයක් සහ අත් කීපයක් දැක බලා ගන්න පුළුවන් වෙලා තිනවා. අනිත් කෙනාගේ එක හිසක් තමයි තිබිලා තිනවා කියලා කියන්නේ. ඉතින් මේ ඇවිල්ලා හිටිය පිරිස මේ ආව ඡායාරූපගත කරලා තිනවා. ඒ ඡායාරූප ඔබට දැන් දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ සිද්ධිය දැකලා බොහෝ දෙනෙක් මවිතයට පත් වෙලා තිනවා. තම අය බිය වෙලා තිනවා. ඉතින් මේ අය පියවැසට ඇත්තටම දර්ශන වෙලා නැහැ. කැමරාවට තමයි මේ අහු වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය කියන්නේ මේ අය ඇවිල්ලා මේ චෛත්‍යය වැඳ පුතාගෙන මේ පින් ලබා ගන්න තමයි ඇවිල්ලා තින්නේ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන බුදුදහම කෝටියක් සක්වල විසෙන ජීවීන්ට දේශනා කරලා තියෙන මේ ධර්මය ලබා දීලා තියෙනවා. ඉතින් මේ පිටසක් වලින් ඉන්න මේ ජීවීන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න මේ පෘථුවියට එනවා කියලා ඇතැම් අය විශ්වාස කරනවා. ඉතින් මේකත් එවැනි සිදුවීමක් විදිහට තමයි හුවා දක්වන්නේ. ඉතින් මේ සිදුවීම එවක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාවික්‍රම පෙරේරා මහත්තයත් මේක දැකලා තිනවා. මේ සිදුවීම ඔහුගේ කැමරාවටද හසු කරගෙන තිනවා කියලා කියනවා. මේ වගේ සිදුවීම් ඇත්තටම මේ සෝමාවතී පුදුබිමේ පටන් අරන් තිබුණේ 1858 1860 අතර කාල සීමාවේ ඉඳන් ඉංග්‍රීසීන්ගේ කාලේ මේ ස්ථානයේ මිනුම් කටයුතු කරද්දිත් මේ දළදා වහන්සේ නුවරට ගෙන යන්න බොහෝ දෙනා උත්සාහ දරලා තිනවා. ඉතින් ඒ අවස්ථාවේදීත් එක විවිධාකාරයේ අద్භූත සිදුවීම් සිදු වෙලා තිනවා. විවිධ ආලෝක ධාරාවන් විහිදලා තිනවා. ඒ වගේම නයි පන්නලා තිනවා කියලා තිනවා මේ දළදා වහන්සේ රැකයන් උත්සාහ කරද්දී. ඉතින් මේ වගේ සිදුවීම් බොහෝමයක් සිදු වෙලා තිනවා. ඉතින් ඇත්තටම මේක ඉතාමත් පූජනීය ස්ථානයක්. බොහෝ දෙනාගේ වැඳුම් පිදුම්ට ලක්වන ස්ථානයක්. ඉතින් ඒක නිසා මේ වගේ අద్භූත සිදුවීම් නිරන්තරයෙන් මෙම පූජා භූමිය අසල සිදු වෙනවා. ඉතින් ඔබටත් මේ සම්බන්ධයෙන් යම්කිසි අදහස් අත්දැකීම් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. තවත් මේ වගේ වීඩියෝ නරඹන්න අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා කාරුණික ඉල්ලීමක් කරමින් අදට අපි මෙම වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඔබට තෙරුවන් සරණයි.